ආයිබෝවන් මම වීරසූරිය බණ්ඩාර. අදත් ආවා අලුත් දෙයක් අරගෙන. ඒ කියන්නේ ලංකාවේ අඹ කර්මාන්තයට මොනවද මේ අපි එකතු කරන්නේ? දායක වෙන්නේ. මොනවද අපි කරන පර්යේෂණ? විශේෂයෙන් එල්ලාවල හොටිකල්චර් පුජ්‍යලික සමාගම හැටියට අපි ලංකාවට මොනවද මේ අඹ කර්මාන්තය වෙනුවෙන් කරන්නේ? ඇත්තටම ටොමී ජේසී හඳුන්වලා දීමත් එක්කම අපි ලංකාවේ ලොකු පෙරලියක් ඇති කරා වාණිජ අඹ වගාව. එහෙම නැත්නම් ලෝකෙට අරයි යන්න පුළුවන් අපනයනය කරන්න පුළුවන් අඹ වර්ගයක් අපි හඳුන්වලා දුන්නා. ඉතින් මේකත් එක්කම මේ ටොමී ජේසී අඹ වර්ගයේ කරන පර්යේෂණ කටයුතු වගේම අපි අද වෙනත් පර්යේෂණ කටයුතු කරනවා. විශේෂයෙන් අලුත් අඹ වර්ග නිෂ්පාදනය කිරීම. නිරන්තරයෙන් මේ පර්යේෂණ කරනවා. ඉතින් අපේ ආයතනය තුල අඹ උයනක් තියෙනවා. ඔයගොල්ලෝ මේ පේන දැන් මේ දවස්වල ගෙඩි තියෙන ගස් ටික තමයි මේ පෙන්වන්නේ. ඒ වගේ වරයිටි ගණනාවක් තියෙනවා. බලා ගන්න පුළුවන් මේ වගේ විස්තර ගන්න පුළුවන් අඹ පැල ගන්න පුළුවන්. ඉතින් අපි අනාගතයේදී අපි සකස් කරනවා මේ සියලුම වර්ග ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් වෙන විදිහට මේ වගේ විස්තර මේ වගේ රස බලන්න ඒ කටයුතු සියල්ල අපි සකසමින් යන්නේ වර්ෂ ගණනාවක් තුල මේක හදාගෙන යන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින් මේක ඔබ අතටපත් කරන්න නුදුරු අනාගතයේදී. ඉතින් ඒ නිසා බලන්න අපි කරන පර්යේෂණවල එක කොටසක් තමයි මේ පෙන්වුවේ. ඉතින් මේ දවස්වල ගෙඩි තියෙන නිසායි මට උවමනාව තියෙන්නේ ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම වර්ග තියෙනවා. මේ වර්ග ඉදිරියේදී ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. විතරක් නෙවෙයි මේ වගේ නොයෙකුත් පර්යේෂණ කටයුතු කරනවා, අත්හදා බැලීම් කරනවා. ඉතින් ඒවට අපි ලොකු කාලයක් වැය කරනවා, ලොකු වියදමක් වැය කරනවා. ඉතින් එහෙම කරලා අපි කරන්න උත්සාහ කරන්නේ අපේ රටට ගැලපෙන අලුත් දෙයක් ඉදිරිපත් කරන්න සහ අපි මේ ලංකාව තුළ මේ ලෝකෙත් එක්ක තරඟ කරන්න පුළුවන් වෙන විදිහට මේ අඹ කර්මාන්තය දියුණු කරන්න. ඉතින් මේක කර්මාන්තයක්, ව්‍යාපාරයක්, වාණිජ වගාවක්. අපි තමයි ලංකාවට ඇත්තනම මේ අඹවල වාණිජ වගාව කියන සංකල්පයකින් අල්ලා දුන්නේ. ඉතින් ඉදිරියේදීත් අපි මේ ඉදිරිපත් කරන හැම දෙයක්ම අපි උත්සාහ කරන්නේ වාණිජ වගාවක් හැටියට ඉදිරිපත් කරන්න. එහෙමත් නැත්නම් කෙනෙකුට මේක මේ අඹ පැලයක් හිටවලා හොඳ ආදායමක් උපයන්න, තමන්ගේ ආදායම් මාර්ගයට එකතු කරගන්න, එහෙම නැත්නම් අපේ ජීවනෝපාය කරගන්න පුළුවන් ක්‍රමවේදයක් අපේ රටේ ඉන්න වියලි කලාපයේ ගොවිතැන් කරන අයට හඳුන්වලා දෙන්නයි මේ තරම් මහන්සි වෙන්නේ, මේ තරම් කැප වෙන්නේ, මේ තරම් තාක්ෂණික දේවල් දවස ගානේ හදන්නේ, තාක්ෂණය හොයාගෙන යන්නේ, අලුත් තාක්ෂණ එකතු කරන්නේ. ඇත්තටම මේ රටේ ලංකාවේ මේවා වගා කරන ගොවි ජනතාව වෙනුවෙන් සහ අපිට මේ රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම උදෙසායි මේ සියල්ල කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි නොයෙකුත් දේවල් කරනවා වගේම හොඳ දේවල් තමයි ඉදිරියට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ නිසා ටිකක් ඉවසලා ඉන්න වෙයි. අපි අනාගතයේදී මේ සියල්ල ඔබ අතටපත් කරනවා. එතෙක් බලන් ඉන්න, අපිත් එක්ක නිරන්තරයෙන් රැඳී සිටින්න. අපි හැමදාම ඔයගොල්ලන්ට අලුත් දෙයක් ගෙනත් දෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මේකේ තාක්ෂණික දේවල්, අලුත් දේවල් ගැන දැනගන්න මගේ YouTube channel එක subscribe කරලා, like කරලා ඔයගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරන්න TJC Mango LK කියන YouTube නාලිකාව. ඉතින් මේකෙන් ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ අඹ වගා කරන අයට නිවැරදි තාක්ෂණය ලබා දීමත්, නිවැරදි ක්‍රමවේද හඳුන්වා දීමත්, ඒ වගේම ඔයගොල්ලන්ගේ හිතේ තියෙන මේවට තියෙන බිය නැති කරලා හරි ආකාරයෙන් ව්‍යාපාරයක් හැටියට මේ අඹ වගාව දියුණු කරගන්න අවශ්‍ය කරන නවීන තාක්ෂණික ක්‍රම අපි අත්හදා බලන දවස ගානේ අත්හදා බලන තාක්ෂණික ක්‍රම හඳුන්වලා දෙන්නයි. ඉතින් මං හිතනවා ඔයගොල්ලන් අද දවසේ අලුත් දෙයක් දැක්කා. ඉතින් මේ දේ මං හිතනවා අනාගතයේදී ඔයගොල්ලන් බලාපොරොත්තුවක් තියාගන්න අවස්ථාවක් ලැබේවි. ඉතින් තවත් දවසක මෙවැනි අලුත් දෙයක් අරගෙන මම එන්නම්. එතකන් අද දවසට මම සමුගන්නවා.